Welcome to Migrate Me to Sweden. ගොඩක් අය මේ දවස්වල ස්වීඩන් ස්ටුඩන්ට් වීසා ගැන ප්‍රශ්න අහනවා. මොකද autumn intake එක ස්වීඩන් 2026 autumn intake එක ස්ටාර්ට් වෙලා තියෙන නිසා ඒ නිසා හැමෝම අහන කොමන් ප්‍රශ්න කීපයක් ඩිස්කස් කරන්න ඕන කියලා හිතුවා. ගොඩක් අය මගෙන් අහනවා dependent ස්වීඩන් වලට මයිග්‍රේට් කරන්න පුළුවන්ද ස්ටුඩන්ට් එක කියලා. ඔව්. ඔයා ස්ටුඩන්ට් විදිහට ස්වීඩන් වලට ඇප්ලයි කරනවා නම් බැචලර් මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් වලට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ඩිපෙන්ඩන්ට් එක ස්වීඩන් වලට මයිග්‍රේට් කරන්න. එතකොට මේ ඩිපෙන්ඩන්ට් කැටගරි එකට ඉන්ක්ලූඩ් වෙනවා ඔයාගේ ස්පවුස්, ඒ කියන්නේ හස්බන්ඩ්, වයිෆ්, ඒ වගේම ඔයාලගේ චයිල්ඩ්ස්ත් මේකට ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට ඔයාලට ෆැමිලි එකක් විදියට ස්වීඩන් වලට මයිග්‍රේට් කරන්න පුළුවන් ස්වීඩන් ස්ටුඩන්ට් වීසා එකකින්. එතකොට ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද තමන්ගේ හෝල් ෆැමිලි එකම ෆැමිලි වීසා එකක් තමයි මේ ස්වීඩන් ස්ටුඩන්ට් වීසා කියන්නේ. එතකොට තමන්ගේ ෆැමිලි එකත් එක්ක ස්වීඩන් වලට මයිග්‍රේට් කරන්න පුළුවන් ඔයාගේ ස්ටඩීස් වලට. මොකද ගොඩක් අය මේක ගැන වොරි වෙනවා තමන්ගේ පාර්ට්නර් ගේන්න පුළුවන්ද බැරිද කියන එක ගැන. ඒ නිසා බය වෙන්න එපා. ෆැමිලි වීසා ස්වීඩන් allow කරනවා. ඊළඟට ගොඩක් අය අහනවා අපි පොඩි බබාලා අරගෙන මයිග්‍රේට් කරොත් ස්වීඩන් ස්ටුඩන්ට් වීසා වලින් එයාලගේ ස්ටඩීස් පොඩි අයගේ ස්ටඩීස් ෆ්‍රීද කියලා. ඔව්. ස්වීඩන් වල ෆ්‍රී එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන්නේ පොඩි අයට. ඒ වගේම යාලට ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට ඇඩ්මිට් වෙන්න පුළුවන්කම තියෙනවා. Tamanට ළඟම තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එක සිලෙක්ට් කරගෙන අපිට පොඩි අයව ළඟම තියෙන ස්කූල් වලට ඇඩ්මිට් කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ඒ දේවල් ගැන වොරි වෙන්න අවශ්‍ය නැහැ. පොඩි අයට එඩියුකේෂන් සිස්ටම් එක හොඳ quality education එකක් ඕගොල්ලන්ට free of charge අරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ගොඩක් අය මගෙන් අහනවා unlimited work hours තියෙනවද කියලා ස්ටුඩන්ට්. ඔව්. ස්වීඩන් වල ස්ටුඩන්ට් unlimited work rights දීලා තියෙනවා. ස්ටුඩන්ට් කිසිම restriction එකක් නැහැ. පැය ගාන ලිමිට් කරලා නැහැ මේ පැය ගාන work කරන්න ඕනේ කියන එක. ස්ටුඩන්ට් තමන්ට ඕනි තරම් ප්‍රමාණ hours ගානක් වැඩ කරන්න පුළුවන් ස්වීඩන් වල. තමන්ගේ ස්ටඩීස් මැනේජ් කරගන්න ගමන් ෆස්ට් සෙමස්ටර් එක කම්ප්ලීට් කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයා. ඒ කරන ගමන් ඕන තරම් අන්ලිමිටඩ් වර්ක් අවර්ස් ඔයගලන්ට වැඩ කරන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය අහනවා ඩිපෙන්ඩන්ට්ටත් අන්ලිමිටඩ් වර්ක් අවර්ස් තියෙනවද කියලා. ඔව් ඩෙෆිනිට්ලි. තමන්ගේ ඩිපෙන්ඩන්ට්ටත් අන්ලිමිටඩ් වර්ක් කරන්න පුළුවන් ස්වීඩන් වල. කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. අනිත් යුරෝප් රටවල් වල වෙන යුරෝප් රටවල් වල ඩිපෙන්ඩන්ට වර්ක් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. යාලට වර්ක් කරන්න බෑ. බට් ස්වීඩන් වල තියෙන ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඩිපෙන්ඩන්ට අන්ලිමිටඩ් වර්ක් රයිට්ස් දීලා තියෙන එක. ඩිපෙන්ඩන්ට පුළුවන්කම තියෙනවා ඕන තරම් පැය ගාණක් වර්ක් කරලා තමන්ගේ මේන් ඇප්ලිකන් එහෙම නැත්නම් ස්ටුඩන්ට්ට ෆයිනෑන්ෂියලි සපෝට් කරන්න. මේක ඇත්තටම ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ස්වීඩන් ස්ටුඩන්ට් වීසා වල. ඊළඟට ගොඩක් අය අහනවා ස්වීඩන් ස්ටුඩන්ට් වීසා වලින් එන අයට ස්ටුඩන්ට් ස්පෙෂල් ඩිස්කවුන්ට්ස් තියෙනවද කියලා. ඔව් ස්වීඩන් වල ස්ටුඩන්ට්ලට ස්පෙෂල් ඩිස්කවුන්ට්ස් තියෙනවා. ගොඩක් වෙලාවට මේ ඩිස්කවුන්ට් එක 25%. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මයිග්‍රේට් වුණාම ඔයාට ලැබෙනවා මර්සන්ට් ID එකක්. ඔයාගේ ස්ටුඩන්ට් ID එකට අදාළව මර්සන්ට් ID එකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා ඩිස්කවුන්ට්ස් අරගන්න. ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් වලදී එහෙම ඔයාට 25% ඩිස්කවුන්ට්ස් ලැබෙනවා. මේක ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඊළඟට ගොඩක් අය අහනවා අපි මයිග්‍රේට් කරනකොට අපේ පේරන්ට්ස්ලාත් එක්ක මයිග්‍රේට් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඔයාගේ ස්ටුඩන්ට් වීසා එකෙන් එනකොට ඔයාලගේ පේරන්ට්ස්ලා ඔයාලට අරගෙන එන්න බෑ. මයිග්‍රේට් කරන්න බෑ පේරන්ට්ස්ලාත් එක්ක. මොකද ගොඩක් අය මේ ප්‍රශ්න අහන්නේ බැචලර් වලට ඉන්ඩිවිජුවල් එන පොඩි නංගිලා මල්ලිලා අහනවා අපිට පේරන්ට්ස්ලා අරන් එන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලන්ට පේරන්ට්ස්ලාව අරගෙන එන්න පුළුවන්කම තියෙන්නේ විසිට් වීසා එකකින් ආවොත්. අම්මා තාත්තා විසිට් වීසා එකකින් ඔයගොල්ලන්ට ස්වීඩන් වලට ගෙන්න ගන්න පුළුවන්. සමර් බ්‍රේක් එකේ වගේ තමන්ගේ අම්මා තාත්තා ස්වීඩන් වලට ගෙන්න ගන්න පුළුවන්. හැබැයි පේරන්ට්ස්ලා ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ විසිට් වීසා එකකින්. එහෙම නැත්නම් ඔයාලගේ ස්ටුඩන්ට් වීසා එකකින් පේරන්ට්ස්ලාට ස්වීඩන් වලට එන්න බෑ. ඊළඟට ගොඩක් අය අහනවා ස්වීඩන් වල ලිවින් එක්ස්පෙන්සස් වැඩිද කියලා. ඔව් ස්වීඩන් වල ලිවින් එක්ස්පෙන්සස් වැඩි. ඒ වගේම ස්වීඩන් වල සැලරි රේට් එකත් ගොඩක් වැඩි. හොඳ සැලරි එකක් පේ කරනවා වගේම ලිවින් එක්ස්පෙන්සස් උත් වැඩි. ඒ වගේම ටැක්ස් රේට් එකත් ගොඩක්ම වැඩි. ඒ නිසා අර කියන්නේ අපි quality of life එක ස්වීඩන් වල වැඩි නිසා ගොඩක්ම ලිවින් එක්ස්පෙන්සස් වැඩි. මේක ස්වීඩන් වල විතරක් නෙමෙයි අනිත් යුරෝප් රටවල් ෆින්ලන්ඩ් ජර්මනි මේ හැම රටකම සාපේක්ෂව අනිත් රටවල් එක සංසන්දනය කරාම ලිවින් එක්ස්පෙන්සස් වැඩි. ඒ වගේම සැලරි රේට් එකත් වැඩි. ඒ නිසා ඒක ගැන කන්සිඩර් කරන්න. ඒ වගේම ගොඩක් අය අහනවා ස්වීඩන් වල ජොබ්ස් හොයාගන්න අමාරුද කියලා. සමහර සිටිස් වල ජොබ්ස් හොයාගන්න අමාරුකමක් තියෙනවා. ඒක ඔයා දැන් ඔයා හිතනවා ඔයා ඇප්ලයි කරලා එන
ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරලා එන සිටි එක මත ඩිපෙන්ඩ් වෙනවා. සිටි එකකින් සිටි එකකට ස්වීඩන් වල ජොබ් අවైలබිලිටි එක වෙනස් වෙනවා. හැම සිටි එකේම එක සමානව ජොබ්ස් අවైలබිලිටි එකක් නැහැ. ඒ නිසා තමන් සිලෙක්ට් කරගෙන එන ප්‍රෝග්‍රෑම් එක තියෙන යුනිවර්සිටි එක තියෙන සිටි එක මත තමන් ජීවත් වෙන සිටි එක මත තමන් ඉන්න සිටි එක මත ජොබ් අවైలබිලිටි එක වෙනස් වෙනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න අපිව කන්ටැක්ට් කරගන්න. මේ පාර ඇප්ලයි කරන අයට good luck.